හෙලෝ ළමයි කොහොමද ඔයාලට? අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අසයින්මන්ට් කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් මාත් එක්ක ලෙක්චර්ස් යන ගමන් අපි බලමු මොකක්ද අසයින්මන්ට් කියන්නේ කියලා. කැම්පස් එන්න ඉන්න. එහෙම නැත්තම් ආපු මුල්ම කාලේ ඉන්න ගොඩක් අය අසයින්මන්ට් කියද්දි බය වෙනවා. මටත් කැම්පස් ආපු ගමන්ම අසයින්මන්ට් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේක ඇත්තටම මොකක්ද සහ මේක ලේසියෙන්ම කරන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම්. මම ඊස්ටර්න් යුනිවර්සිටි එකේ තමයි ස්ටඩීස් කරන්නේ. මම දැන් ෆයිනල් ඉයර් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්. මේක තමයි මගේ පළවෙනි බ්ලොග් එක. එහෙනම් මාත් එක්ක යන් වීඩියෝ එකට. හැමදාම වගේ පරක්කු වෙලා දැන් නම් ලෙක්චර්ස් යන ගමන් ඉන්නේ. මුලින්ම අපි බලමු අසයින්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා. අසයින්මන්ට් එකක් කියන්නේ ලෙක්චර් අපිට ටොපික් එකක් හරි එහෙම නැත්නම් ක්වෙස්චන් එකක් හරි දීලා කියනවා සති දෙකකින් හරි නැත්නම් තුනකින් වගේ සබ්මිට් කරන්න කියලා. එහෙම කියලා එකෙන් ලෙක්චර් බලාපොරොත්තු වෙන්නේ ලෙක්චර් එකේ කරපු දේවල් අපිට තේරුණාද කියලා බලන්න වගේ. එහෙමත් නැත්නම් එන්ඩ් එක්සෑම් එකට අපිට දෙන අසයින්මන්ට් වලින් ලකුණු ඇඩ් කරගන්න තමයි ලෙක්චර්ස්ලා එහෙම අපිට අසයින්මන්ට් දෙන්නේ. ගොඩක් වෙලාවට අපිට අසයින්මන්ට් එක වර්ඩ් ඩොකියුමන්ට් එකක් විදියට හරි නැත්නම් PDF එකක් විදියට හරි අපේ LMS එකට අප්ලෝඩ් කරනවා. එහෙම නැත්නම් රෙප් අපිට ගෲප් එකට ෂෙයා කරනවා මොකක්ද කරන්න ඕනි කියලා. ඒත් එක්කම ලෙක්චර්ම දෙනවා ඒ අසයින්මන්ට් එකට අදාළව ගයිඩ්ලයින් ටිකක්. ඒ කියන්නේ වචන කීයක් තියෙන්න ඕනිද, ෆොන්ට් සයිස් එක, මෙන්න මේ වගේ ඩෙඩ්ලයින් කවද්ද එන්නේ වගේ දේවල්. හරි මම හිතනවා ඔයාලට දැන් අසයින්මන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. අපි දැන් බලමු අසයින්මන්ට් එකක් ලේසියෙන්ම කරන්නේ කොහොමද කියලා. අපිට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් ChatGPT, Gemini වගේ software use කරලා. අපිට කරන්න තියෙන්නේ අපිට හම්බෙන PDF එක නැත්නම් Word document එක ඒක එහෙමම guideline උත් එක්ක ChatGPT එකට හරි Gemini එකට හරි දාලා ඒක පස්සේ අපිට humanize කරලා හදාගන්න පුළුවන්. අපිට ChatGPT එකට හරි Gemini එකට හරි දාලා කිව්වොත් humanize විදියට මේක අපිට දෙන්න කියලා එහෙමත් එයාලා දෙනවා. English වලින්ම මේක දෙන්න ඕනේ නැහැ. අපිට තේරෙන විදියට සිංහලෙන් මේ විස්තර ඔක්කොම කිව්වහම නැත්තම් තවත් අලුත් විස්තර ගන්න ඕන නම් ඒවත් සිංහලෙන් කියලා අපි කියන්න ඕනේ මේකට ඉංග්‍රීසි වලින් ආන්සර් එක දෙන්න කියලා. එතකොට එයාලා ඒ විදිහටම දෙනවා අපිට ආන්සර්ස්. හරි මම දැන් හිතනවා ඔයාලට අසයින්මන්ට් කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැති කියලා. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි කරන්න. හොස්ටල් ආපු ගමන්ම කෑව ළමයි අපිට මේ දවස්වල රස කෑම කඩයක් හම්බෙලා තමයි තියෙන්නේ. අපි ඒකෙන් තමයි දිගටම මේ දවස්වල කෑම ගන්නෙ. සාමාන්‍ය ළමයි අපිට හොස්ටල් එකේ නම් රස කෑම ගන්න කියලා කිසිම තැනක් නෑ. අපේ නම් කැන්ටින් ඔක්කොම තියෙන කෑම එච්චර හොඳ නැහැ. ඊට පස්සේ අපේ මේ ගෙදර ගියපු සමාජිකයෝ උග්ගහක් ගෙනල්ලා ඒක කපලා අපි කෑවා. ඒකත් ඔය ඔක්කොම ඉවර වෙනකොට තමයි ඉතින් හවස් වෙලා. දැන් මේ හවස කෑමත් අරගෙන යන ගමන් හවස කෑමත් අරගෙන ඊට පස්සේ ඉතින් ආයෙත් හොස්ටල් ආවා. ආවට පස්සේ කරන්න වැඩවලුකුත් තියෙනවා ළමයි. අපිට මේ අද උදේ තිබ්බ e-commerce lecture එකක්. ඒකේ අපිට assignment එකක් දීලා තියෙනවා. ඒ assignment එකේ අපිට කරන්න තියෙන්නේ chapter එකක් ඉවර වෙනකොට madam LMS එකට අපිට question 20ක් දානවා එක chapter එකකින්. අපිට තියෙන්නේ ළමයි ඒ question 20ට answers ලියන්න. කෑමත් අරගෙන ඇවිත් ළමයි මම මේ බලන්නේ අද අසයින්මන්ට් එක කරන්න කියලා. වෙනදාට නම් අසයින්මන්ට් එකක් දුන්නාම ඩෙඩ්ලයින් ලන් වෙනකම්ම ඉන්න අසයින්මන්ට් එක කරන්න. මේක නම් අපේ e-commerce මිස් කිව්වා මිස් කැමති දවසක ගන්නවා අසයින්මන්ට් එක chapter ඔක්කොම ඉවර වෙන්න කලින්. ඒ නිසා හැමදාම අපේ correction දෙන book එක අරගෙන එන්න කියලා තියෙන්නේ. හැබැයි ළමයි අසයින්මන්ට් එකක් ලන් වෙනකන් ඉන්න එපා. අසයින්මන්ට් එක කරන්න ඊට කලින් කරන්න බලන්න. ඔහොම තමයි ළමයි මගේ අද දවසේ ගෙවුනේ. එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. මම අදට ගිහින් එන්නම්. Bye bye.